ස්වාමීනි අසුන් ගන්න. හොඳයි දේවිය. එවමනක් නෙවෙයි ප්‍රියාදර දේවිය වාගේ පුතු දර්ශන රාජ්‍ය පාලනය කරනවා සියසින් දැක මා සදාටම දිනෙත් පියාගත්තත් මට සැපයි දේවිය. කොහේ සුනීල සුදීරත් ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැනේ ස්වාමීනි. හැමදාම මේ දෙන්න රාජමාලිගාවට පැමිණෙන්නේ ප්‍රමාද වෙලා. මොනවා හරි කියාගෙන මෙලහටත් එනවා ඇති. ඔය එන්නේ. මොනවද බල? මිනිගිරිය වල්ල කොහෙද මගේ රාජමාලිගාවට ඇතුළේ ඉන්න ඔබ? සුදීර ඒකනේ මම හැම වෙලාවෙම කියන්නේ මුන් හරියට රාජකාරී කටයුත්තක් ඉෂ්ට කරන්නේ නැහැ කියලා. ඕ අනිත් එක. ඒක තමයි. ඔන්න අනිත් එකත් ආවයි පාර. ඔව් දීර්ඝායු ඔබට. දීර්ඝායු වේවා. කුමක් දොමටම සන්තෝෂී? ආහා. ආහා කියමුකෝ බලන්න. ඉතින් මොකද අම්මා කිව්වේ? අම්මා ඇඳගත්ත රෙද්ද කරකවල ගහගත්තා මෙතනි. ප්‍රියාදර දේවිය ඔබේ සුරතින් මට ඔක පාණය කරවන්න. පුතේ සුදර්ශන ඔය පැවසුවට මම පැමිණියා කියලා. ස්වයං පසෙන්ව කියලා. ඔළුවක් ගනුවා. අර ගනුත් මොකද ඉන්න කකුල්ල පලාර කරන තාඩි කියලා. මොනවද? මගේ බෑඩියන් පැවසු ආකාරයට තොපි කොහොමද යකෝ මගේ පියාණන් දෙන්නෙකුට සමාන කරන්නේ? මේ බලාවිය සදල් තලාවේ සිටිනවාද කියලා. ඉරිමණ්ඩලේ දොර ඇරියොත් හොඳ නැද්ද? මෙහෙම තමයි යන්න ඕන. මේක පුදුම දුරන්නේ බන් තියෙන්නේ. ඒ නාති රජා. තම අලංකාර එක ප්‍රමාණය හුරු කුඩි අතර වල මම හරි ආසයි ඉන්න බලන්න. කන්න හදන්න එපා. දැන් යමන් රජා හොයන්නේ. ඉපොට කියන්න පොඩ්ඩක් ඉඳන් ගඩ මුද්දේ වගේ අල්ලලා බලන්න මේක ගලක් අප්පට යපෝ පාර රෙදි හොදලා මේ අත් එක්ක ගඩ මුද්ද දෙකක් තියෙනවා තමලන් අසෝක ලේලේ ඔබ බලන්න මම ආද එකපාර ලියලා බොක්කා ඒකට මේ උනට ඔක ලේලේ ඔබ නෑ එහෙම කරන්න බෑ ඔන්න ඔක ලැබ්බා මොනවා බල? සුදීර රාමත කුලාද මේක යුවරට උම්මාද මම? සුදීර යන්නේ මාත් එක්ක තරහ වෙලා නේද? हाँ हाँ मम पुडोट गीला में कथा करन्ना
මොකද එදා දක්ෂලාවේ දිසාපාමු කඳුතුමන්ගේ ශිල්ප ශාලාවේ ශිල්ප හදාරන කාලේ මම තරම් දක්ෂ සනංගාමී කිරියේ නැහැ. අශ්වක ශිල්ප, තුළු ශිල්ප, කඩු ශිල්ප මේ සෑම ශිල්පයක් මම ප්‍රගුණ කළා. යපෝ දුවන ශිල්පය සාරා හොඳයි. බලපන්. අද්භූතමය ආවා. අරු දිව්වා. බලන්න. ගලවන්න දෙයක් කියව දිනන ගලව ගන්න. කාඩියක් තවන්නේ බයිතරාට. නවදියක් මාම. නවදියක්. දණ්ඩ යන්නේ බැංකකට. මගේ ශරීරය ස්පර්ශ කළා. මට බව කරන්න. හයි. ලැජ්ජා නුඹාද. කලාවේ රසික හිතවතුනි හිතවතියනි යවසන් වෙන්නේ දිගමනු පුරවලේ අස්මුල්ලක්නාර ජනාධිපති පත්වෙන් පවතින රණතිතර කලා සෞන්දර්යය ගෙන ඓතිහාසික දෙවස්තර